පුතාලා අද අපි මේ වීඩියෝ එක ඇතුලේ සාකච්ඡා කරන්න සූදානම් වෙන්නේ රාජ්‍ය සහ ආණ්ඩුව කියන දේශපාලන ආයතන දෙක අතර තියෙන වෙනස්කම් පිළිබඳව. එතකොට පුතා එකටම වෙනස්කම් ගැන කතා කරන්න කලින් ඉතා සරලව තේරුම් ගන්නවා නම් රාජ්‍යයක් කියන්නේ සාමාන්‍යයෙන් රටකට රාජ්‍ය කියලා ටිකක් බර කරලා තිබ්බට වචනේ රාජ්‍යයක් කියන්නේ සාමාන්‍යයෙන් රටක්. එතකොට රාජ්‍යයක් කියන්නේ රටක් කියන එක අවබෝධ කරගන්න ඕන එකට. එතකොට ආණ්ඩුවක් කියන්නේ කාටද? ආණ්ඩුවක් කියන්නේ පුතා රටක පාලකයන්ට. දැන් අපේ රටේ ජනාධිපති අගමැති ඇමතිවරු ඒ තමයි අපේ රටේ ආණ්ඩුව. එතකොට ආණ්ඩුවක් කියන්නේ රටක පාලක පිරිසට. රටක පාලකයන්ට තමයි ආණ්ඩුවක් කියන්නේ. එතකොට ඔයා දන්නවා රාජ්‍යයක් කියන්නේ රටක්, ආණ්ඩුවක් කියන්නේ රටේ පාලකයන්. එතකොට අපි බලන්න යන්නේ පුතා රාජ්‍ය සහ ආණ්ඩුව අතර තියෙන වෙනස්කම් ගැන. එතකොට පළවෙනි වෙනස හැටියට අපි තේරුම් ගන්න ඕන රාජ්‍යයක් කියන්නේ අක්‍රීය දේශපාලන ආයතනය. රාජ්‍යයක් කියන්නේ අක්‍රීය ආයතනය. දැන් මම කියවනේ රාජ්‍යයක් කියන්නේ සරලවම රටක් කියලා. එතකොට පුතා ඔයා තේරුම් ගන්න රටක් කියපුවහම භූමියක් තියෙනවා. ඒ රට ඇතුලේ යම් ජනගහනයක් ජීවත් වෙනවා. හැබැයි පුතා අක්‍රීයයි. ඔයා නිකන් හිතන්න ඔයාගේ ඉස්කෝලේ පන්ති කාමරේ ගුරුවරයෙක් නැහැ. පන්ති කාමරේ තියෙනවා. ළමයි ටික ඔහේ කෑ ගහ ඉන්නවා අක්‍රීයයිනේ. කිසිම ගුරුවරයෙක් නැත්තම් පන්ති කාමරේ තියෙනවා ළමයි ඉන්නවා හැබැයි අක්‍රීයයි. ළමයි කෑ ගහනවා මෙලෝ වැඩක් වෙන්නේ නැහැ. එතකොට රාජ්‍යයක් වෙන්නේ වගේ. භූමියක් තියෙනවා. ඔහේ ජනගහනයක් මිනිස්සු ටිකක් ජීවත් වෙනවා හැබැයි අක්‍රීයයි. මෙලෝ වැඩක් නැහැ. හැබැයි මේ අක්‍රීය රාජ්‍ය සක්‍රීය කරන ආයතනය තමයි මොකද්ද? ආණ්ඩුව. රාජ්‍ය ඇතුලේ නීති හදලා මිනිස්සුන්ව විනයවත් කරලා රාජ්‍ය ඇතුලේ අධ්‍යාපනය ඇතුළේ සියලු ශේෂ්ත්‍ර ගොඩනංවලා අර අක්‍රීය රාජ්‍ය සක්‍රීය කරලා රාජ්‍ය ඇතුලේ වැඩ ටික හරියට කරන සක්‍රීය ආයතනය තමයි මොකද්ද? ආණ්ඩුව. අර මම කලින් උදාහරණ කිව්වේ. පන්තියක් තියෙනවා ළමයි හොයේ ඉන්නවා. එතකොට බලන්න පන්ති කාමරේ භූමිය තියෙනවා ළමයි හොයේ ඉන්නවා යම් ජනගහනයක් ඉන්නවා අක්‍රීයයි. හැබැයි ගුරුවරයෙක් ඇවිල්ලා තමයි ආයුබෝවන් කියලා උගන්වන්න පටන් අරන් අර අක්‍රීය පන්තිය මොකක් කරලා ගන්නෙද? සක්‍රීය කරලා ගන්න. අන්න ඒ වගේ තමයි රාජ්‍යත් අක්‍රීයයි. ඒ අක්‍රීය රාජ්‍ය සක්‍රීය කරන ආයතනය තමයි ආණ්ඩුව. ඒතර පළවෙනි වෙනස තේරුම් ගන්න ඕන රාජ්‍ය කියන්නේ අක්‍රීය ආයතනයක්, ආණ්ඩුව කියන්නේ සක්‍රීය ආයතනයක්. ඊළඟ වෙනසට ගියාම රාජ්‍යයක් කියන්නේ දීර්ඝකාලීන ආයතනයක්. දැන් අපි දන්නවනේ ශ්‍රී ලංකාව කියපුවම දීර්ඝකාලීනයි. ලොකු ඉතිහාසයක් තියෙනවා. එන්න කාලෙකින් නම් පැවතගෙන ඉන්නේ රටක් රාජ්‍යයක් කියන එක. හැබැයි ආණ්ඩුවක් කියන එක රටේ පාලකයෝ ඇවිල්ලා කෙටි කාලීන පිරිසක්. දැන් අපි දන්නවා මේ මොහොතේ හැටියට ජනාධිපතිවරයාගේ නිල කාලය අවුරුදු 5යි. එයා අවුරුදු 5 වුණාම බැහැලා යන්න ඕන. පාර්ලිමේන්තුවේ 225යි නිල කාලය අවුරුදු 5යි. 5යි වුණාම එයාලා බැහැලා යන්න ඕන. ඒතර ආණ්ඩුවක් කියන්නේ හෙන කාලයක් සදාකාලිකම රටක් පාලනය කරන පිරිසක් නෙමෙයි. සාමාන්‍යයෙන් අවුරුදු 4ක් 5ක් 6ක් වගේ කෙටි කාලයකට පමණක් රට පාලනය කරන පිරිසක්. ඒතර අපි කියනවා රාජ්‍ය කියන්නේ දීර්ඝකාලීන දෙයක් වුණාට ආණ්ඩුව කියන්නේ කෙටි කාලීන ආයතනයක්. ඊළඟ වෙනස රාජ්‍ය කියන්නේ ස්ථාවර ආයතනයක්. දැන් අපි දන්නවනේ ශ්‍රී ලංකාවමනේ. ස්ථාවරයිනේ. අද ඔයා නිදියද්දි ශ්‍රී ලංකාව හෙට නැගිටිද්දි වෙන රටක් වෙලා නැහැනේ. ශ්‍රී ලංකාව ස්ථාවරව දිගටම තියෙනවා. හැබැයි ආණ්ඩු කියන ඒවා අස්ථාවරයි ශනිකව වැටෙන්න පුළුවන්. උදාහරණයකට පුතා ගෝඨාභයගේ ආණ්ඩුව. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වෙලා හිටපු ආණ්ඩුව හිතන්න. ගෝඨාභයට 69 ලක්ෂයක් මිනිස්සු ඡන්දෙ දීලා පොහොට්ටුවට පාර්ලිමේන්තුවේ 3/2 බලයකුත් දීලා මොකද උනේ? අරගලයක් ආවා. ගෝඨාභයට ඉල්ලාස් වෙන්න උනා. අර පාර්ලිමේන්තුව ඇතුළු ගෝඨාභයට ඇතුළු අර පොහොට්ටුවට ඒ මොහොතේ තිබ්බනේ යම් බලය. ඒ බලය සම්පූර්ණයෙන්ම බිඳ වැටීමට ලක් වුණා. ඒතර ආණ්ඩුවක් කියන්නේ චූටි සාධකයක් පදනම් කරගෙන ශනිකව වැටෙන්න පුළුවන්. බලන්න ගෝඨාභයම එකයි කිව්වේ හෙන්න ඡන්ද පදනමකින් ආවා එකපාර නැති වෙලා ගියා. ඒ කියන්නේ ආණ්ඩු කියන එක හැම ශනිකව බිඳ වැටෙන්න පුළුවන් ආයතන. එතකොට රාජ්‍යයක් කියන්නේ ස්ථාවර එකක්, ආණ්ඩු කියන්නේ අස්ථාවර ආයතනයක්. අවසාන වෙනස රාජ්‍ය කියන්නේ
සියලු පුරවැසියාගේ කැමැත්ත හිමි ආයතනය. ඒ කියන්නේ දැන් මේ වීඩියෝ එක බලන ඔයා මම අපි හැමෝම ලාංකිකයෝනේ. අපි මේ රටේ පුරවැසියෝනේ. අපි හැමෝම එකෙක් නෑර හැමෝම මේ රටට ආදරෙයිනේ. මේ රටට කැමතියිනේ. මේ රටට ගෞරව කරනවානේ. නේ? ඒකයි කියන්නේ රාජ්‍යයක් කියන්නේ රාජ්‍ය ඇතුළේ ඉන්න රට ඇතුළේ ඉන්න හැමෝගෙම කැමැත්ත දිනා ගන්න පුළුවන් ආයතනයක් තමයි රාජ්‍ය. රාජ්‍යයක් කියන්නේ රට ඇතුළේ ඉන්න සියලු පුරවැසියාගේ කැමැත්ත හිමි වෙන එක. ශ්‍රී ලංකාවට ලාංකිකයෝ හැටියට අපි එකෙක් නෑර හැමෝම ගෞරව කරනවා. හැමෝම ආදරෙයි. ඒතකොට ඒකයි කියන්නේ රාජ්‍ය කියන්නේ සියලු පුරවැසියාගේ කැමැත්ත හිමි ආයතනයක්. හැබැයි ආණ්ඩුව කියන්නේ පුතා රටේ සියලුම පුරවැසියාගේ කැමැත්ත හිමි ආයතනයක් නෙමෙයි. බහුතර පුරවැසියන්ගේ කැමැත්ත හිමි ආයතනය. උදාහරණයකට මම මේ වීඩියෝ එක කරන මොහොතේදී රටේ ආණ්ඩුව මාලිමාවනේ. රටේ ආණ්ඩු බලය මෙහෙවන්නේ මාලිමාව. හරි. එතකොට මාලිමාවට හැමෝම ඡන්දෙ දුන්නද රටේ? හැමෝම කැමතිද? නෑ. හැබැයි බහුතරයක් කැමතියි. හරි. අනුර කුමාරව ජනාධිපති කරන්න හැමෝම ඡන්දෙ දුන්නද? මාලිමාවේ අයව පාර්ලිමේන්තුවේ යවන්න පාර්ලිමේන්තුවේ බලය මාලිමාවට දෙන්න හැමෝම මාලිමාවට ඡන්දෙ දුන්නද? නෑ. හැබැයි රටේ බහුතර පුරවැසියෝ පිරිස ආණ්ඩුවට කැමතියි. මාලිමාවට කැමතියි. ඒ නිසා තමයි යාලා මැතිවරණ වලින් දිනලා ආණ්ඩුව බවට පත් වෙලා ඉන්නේ. එතකොට තේරුම් ගන්න ඕන රාජ්‍යයක් කියන්නේ සියලුම දෙනාගේ කැමැත්ත හිමි ආයතනයක් වුණාට ආණ්ඩුවක් කියන්නේ රටේ බහුතරයකගේ විතරක් කැමැත්ත හිමි වෙන ආයතනය. ඒතර ඔය තමයි පුතා රාජ්‍ය ආණ්ඩුව අතර තියෙන වෙනස. ඒතර මේ වීඩියෝ එක සාකච්ඡා කරලා අවසන් වෙච්ච චූටි පණිවිඩයක් අපි මේ වීඩියෝ එක කරන්නේ මම මේ ජනවාරි මාසේ. නමුත් අපි 2026 උසස් පෙළ හදාරන දරුවන්ට 2027 උසස් පෙළ හදාරන දරුවන්ට පෙබරවාරි මාසේ මුල පටන් ගන්නවා අලුත්ම ඔන්ලයින් පන්ති මාලාව. ඒ ඔන්ලයින් පන්ති මාලාව ගැන විස්තර කරනවා නම් පුතා මම මෙතන බෝඩ් එකේ දාලා තියෙනවා. 2026 උසස් පෙළ හදාරන දරුවන්ට පෙබරවාරි මාසේ ඉඳලා විභාගෙට හරියටම තියෙන මාස 6ක කාලයක්. එතකොට මේ මාස 6 ඇතුලේ සියලුම තියරි කොටස් සහ සියලුම පාඩම් වල රිවිෂන් සියලුම කොටස් සහ සම්පූර්ණ පේපර් 20ක් සාකච්ඡා කරන්න. ඒ කියන්නේ මුලින් ඉඳලා අර ෆේල් වෙන මට්ටමේ ඉන්න කෙනෙක්ට වුණත් ඕන කෙනෙක්ට මේ මාස 6 ඇතුලේ මේ විෂය නිර්දේශي සියල්ල ප්‍රශ්න පත්‍ර රිවිෂන් ඇතුළේ සියල්ල ආවරණය කරගන්න වැඩපිළිවෙලක් අපි හදලා තියෙනවා. ඒ පන්ති ආරම්භ වෙනවා පෙබරවාරි මුල. ඒ වගේම තමයි 2027 උසස් පෙළ හදාරන දරුවන්ට මුල ඉඳලා පළවෙනි පාඩමේ පළවෙනි තැන ඉඳලම තියරි ආවරණය කර ගැනීම අලුත්ම තියරි පන්තියකොත් අපි පෙබරවාරි මුල ආරම්භ කරනවා. එතකොට මේ සියල්ල යන්නේ ඔන්ලයින් තාක්ෂණයේ නිබන්ධන සියල්ලම ගෙදරට එවනවා, රෙකෝඩින්ග්ස් දෙනවා. මේ පන්ති මාලාව ගැන ඔයාලට වැඩි විස්තර දැනගන්න ඕන 076 403 4004 කියන අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න. එහෙනම් අපි අලුත් වීඩියෝ එකකින් නැවත හමු වෙමු. හැමෝටම ආයුබෝවන්.